පදමට ගහලා අත මරුණත් අදට සපයි අද ජොලි කරලා තුමිරි පානේ පදමට ගහලා අත මරුණත් අදට සපයි අද ජොලි කරලා අර කාල කන්නගෙන ඉන්නෝ නේද? ගමට වැඩකුත් නැහැ අපිට වැඩකුත් නැහැ. අපිට දැන්ගලා දෙන්න උන් දෙන්න හදාත්තරිය කරත් දෙන්න එක දාපනම් කිරි හරි ගන්න තිබ්බා. ඒකනේ බා. ඒක ලොකු බීඩි 50ක දෙන්න. ඔව් බීඩි අරන් වැවට යන්න. වැවට ගිහිල්ලා වහම්බ කරන එකෙන් මොකද අම්බෝනේ ඉගෙන කරන්න බා. ඒකනේ බා. නානා මට ලොකු බීඩි 50ක දෙන්නකෝ. හැබැයි වැවට ගිහිල්ලා එනකොට තමයි දෙන්නේ 50 ඈ. සුමේද උඹට හැමදාම බාන්න ණයට දෙනවා බලපන් මේ පිටුවේ භාගයක්ම තියෙන ඔබ ගෙනවා බා. ගෑණි බයිනවා බං මට උඹට ණයට දෙනවා කියලා. අදවත් දීපන් ඈ. හරි මුදලාලි. මේවා කඩ කරන්න බෑනේ බං. හරි ඉතින් අද හවස එනකොට ඔක්කොම දෙනවා. අදට විතරයි උඹට දෙන්නේ ඈ. හවස එද්දි මුදලාලි ඔක්කොම දෙන්නම් ඈ. හැබැයි දෙන්න ඕනේ. හරි. කොහොමද බා? උඹලා දැන් මොනවද මං කරන්නේ? පැනටෙන්නේ නැහැ හැමදාම රවුංග ගහ බිබි මාළු වල්ලල් ඉන්නවා. මොනවද බං ගෙදරට වැඩකුත් නැහැ. ගෙදරට කීයක්වත් දෙන්නෙත් නැහැ. හැමදාම අපිට පැල රකින්නත් බෑනේ. අද උඹලා කුඹුර ආලි කාලා ගියාට අපි බලන්නේ නැහැ. හරි අපි අද පැල රැක ගන්න. හරි අපේ එක අපි රැක ගන්න. අපි යන හන්ද. ඒකනේ. මොනවද සුමේද බං හැමදාම ණය වෙන්නේ? සල්ලි මොනවාද බං සල්ලි සබම් පෙන. අද තිබ්බා හිත නෑ බං. සුදෝවා ඔහුම තමයි. අඩේ කෙලම් ගහනානේ ආපෝ අර පම්පූරිය යනවා බා. අදත් මොනවා හරි කියයි බලන්න දෙමු. අඩේ කෙරම් ගහනානේ බලා මොනවද බං කෙරම් ගහන්න දන්නේ බං ඔය වගේද බා අපි කෙරම් ගහුවේ ඒ කාලේ අපි මචං සුද්දොත් එක්ක කෙරම් ගහුවා උඹලා දන්නේ හරිද සුද්දොත් එක්ක ගහුවා මචං බෝඩ් එක මචං ඔක්කොම වීදුරුවෙන් තියෙන්නේ මචං හරිද බෝඩ් එක වීදුරුවෙන් තියෙන්නේ උඹලා මොනවද බං මේ මොනවද බං මේ මිත්තෝ මේ බලා මේ මිත්තෝ මොනවද බං බලංග ඔක්කොම මේ අර ලී කෑලි වලින් කපු ඉත්තෝනේ බං වැඩන්නේ අපිත් එක ගහපන් කැරම මොකද කියන්නේ ඔට්ටුවට ගහමුද ඔට්ටුවට ඔට්ටුවට ගහන්න උඹලා ඈ හරිද උඹලා දන්නවා කැරම් ගහන්න ආවේ මචං අර චන්චුන් හින් එක්ක ගහුවේ මම දන්නේ හරිද ඔම් බලාගෙන මේ ඉත් ඔක්කොම එක වලෙන් බහින්න බහන්නේ උඹලා බං මේ බෝඩ් දෙව්වා බං අදින්නෙත් නෑ බෝඩ් එක මොනවාද බං පරණ බෝඩ් එකක් නේ බං නෑ බං මොනවාද බං මේ බෝඩ් සි ඒ ඩිසයිඩකුත් නෑ බං කොයි බං උඹ ගහලි කට විතරනේ. සුද්දොත් එක්කලු කැරම් යකෝ මේ බෝඩ් එකෝ මේ මෙව්වා සෙල්ලම් කරන්නේ නෑ කෝ අපි මේ අර චැම්පියන් බෝඩ් වල ගෙව්වා මොනවාද බං බෝඩ් පාරම ගමනක් බලන්න ඵලයක් අදට යන්නත් ඕනේ නේද බං? ඔව් බං. අවුලක් නෑ අද කෙලින්ම මාළු වැල්ලුවා. නිමල් අයියා ගාවට ගියා. ගල් බෝතලයක් ගත්තා. ආව පැලට. ඊට පස්සේ ගැහුවා ගහලා පැල දැක්කා. අර පුක දෙන්නට බම්බු ගහ ගන්න ගියා. අයියාගේ උනත් රෙස්පට් බලන්න බෑ චමින්ගේ. බෝතල් දෙක ගැහුවා. එලි වෙනකම් පැල දැක්කා. අද අලියාවොත් අලියාගේ කටෙන් ගිහිල්ලා පුකෙන් එන්නේ. දන්නවද අපේ ඉස්සර හිටපු අපේ සීයලා අපිට අලිමන්තර නෙමෙයි බං කියලා දුන්නේ අලි මෙල්ල කරන විදිය. ලොකු දිවු ගෙඩියක් ගන්නවා. දිවු ගෙඩියේ හඹේ ගැට ගහනවා. ඒ දිවු ගෙඩිය අලියට කවලා අලියා වෙනකොට ඒ දිවු ගෙඩියේ ලණුවෙන් අල්ලලා ගැට ගහනවා.
හරි 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 බා ඒ කතා රැටනේ අර ටියුබ් එකේ තියෙනවා ගනි හරි හරි තමින්ද හරි හරි බා අපි ගියා අපි අද යයියන් අල්ලමු යයියන් කමු අපි අද අයියන් යයියන් අල්ලලා අද රැකමු බලට ඇහෙනවද නෑ බන්නේ බලා ඔක්කොටම කියන්නේ ඔය කපල් ඉලව් ඔක්කොම මට අදාළ නෑ ගෑනු ගාවද ගිහිල්ලා ඉන්න ඔක්කොම එන්නත් ඕනේ තනියුම් ඉන්නත් ඕනේ ඔක්කොම මගේ දැලේ පැටලෙන්නත් ඕනේ මොකද නානගේ කඩේ ණය තියෙනවා අද පැලට යන්න ඕනේ ගල් බෝතල් දෙකක් ගන්න ඕනේ තොපි ඔක්කොම ඇහෙනවද තොපි ඔක්කොම ඇහෙන්නත් ඕනේ අද තෝමකද කලින් යකෝ සදියම යන්නේ කොයි යකෝ දැල අප්පට සිග දැල රටෙන් දෙපා යකෝ කෙලින් හරි අරුන් කියපු කතාව ඇත්ත බා අපේ පැල අපි රැක ගන්න ඕනේ බා ඈ අද බොනවා හරිද දීලා එලි වෙනකම් ඇහැරලා ඉන්න බෑ ඔව් ඔව් අද හැරලා ඉන්නවා අල්ලි නේ මොකා කොටියාවක් අපි හැරලා ඔව් පැල කොයි මේ දෙද්දේ නියරවල බෑනේ කරා බලපියකො මේ හරක් දෙන්න අපි දෙන්නට බැන බැන පැල තියාගෙන ඉඳලා තියෙන විදිය දැන් නෑ කියලා අපිට වැඩි උන්ට මොලේ නෑ වගේ ඒක නෙමෙයි දැන් ගිනි මේලක් ගහන්න ඕනේ මේ දර කෑලි ටිකක් එකතු කරලා හරි උන් එකතු කරලා ගිහිල්ලා තියෙන්නේ ඒක පත්තු කරලා පදම් කරලා ගමු දැන් මම පත්තු කරලා ගන්න උඹ දර කෑලි ටිකක් හොයා වරින්කෝ ලයිටරේ තාතල් දෙනවා ඒ වෙලාවට බලපන් හරියට ලයිටරයක් ගේන්නේ මේ නානගේ කඩේ වූ ඔක්කොම ලාභ බඩු තියන්නේ ඈ අර නැන්දගේ උන් දෙන්න පැලට ගියා කිව්වා අදත් උන් දෙන්න පැල රකින්න තෝ මොනව කරනවද දන්නේ යමන්කෝ බලලා මෙන්න බලලා මෙමු යමන්කෝ යමන්කෝ බයිදුක් නෑ අමු ළඟ නමන් දෙපා තියපන් නේද බං තමින්දු අපේ මේ මොන ජීවිතද බං බලපන් මේ අරක්කු බෝතලයකට අපේ ජීවිතේ වහල් වෙලා ඈ අල්ලන සතයක් ඉතුරු නැහැ යවට ගිහිල්ලා මාළු අල්ලනවා අපි හම්බ කරන සල්ලි කොයි බං ඉතුරුවක් නැහැ දෙමාපියොන්ට දෙන්නෙත් නැහැ කඩේටත් නායයි කඩේට නානයි කඩේට ණයයි මොන ජීවිතයක්ද බං මේ මං නම් කියන්නේ බං දන්න හතුරෙට්ටවත් මේ අරක්කු වලට හුරු වෙන්න එපා. ඇයි දන්නවද බං? අපේ ජීවිතය දැන් අපි විනාශ වෙලානේ. අපිට මේවා හුරු වෙලා දැන් අපිට ඇතෑර ගන්න බැරුව අපි ඉන්නේ. ඈ? උන්වත් මේක බලලා මං නම් කියන්නේ මේ අරක්කු කියන જાතිය බොන්න නැතුව හොඳට දෙමාපියොන්ට සලකගෙන හම්බ කරන සල්ලි ඔක්කොම ඉතුරු කරගෙන හිටියනම් උන්ගේ ජීවිත හොඳයි බං. මං නම් කියන්නේ. හරි. ඒවා අපිට දැන් වෙන්න තියෙන දේවල්. අපි මේක බීලා අපි ආපු වැඩේ කරමු. මුන් දෙන්න අද පැලට ගිහින්ද දන්නෙත් නෑ බා අදත් අපිට ඒ පැල රකින්න වෙයි ගන්න අපේ ආගෙන පම්පෝරි කරා මට කිරිය නෑ නේද පැකල ඉවරයි ඇද්ද කොහෙද බය යන්නේ අඩෝ උඹලා වුණාද පැල රකින්න බං බල පැල රකින්න දන්නේ උන්ද බං
අයියෝ මොනවාද බං හරියට යමන් මමත් ඒ පැත්තට යන්නේ උඹලට කියලා දෙන්න මං පැල්ලාගෙන තාලේ හරි බං යමන්කොම ලක්කෝ උඹලා දන්නවද අපේ සීයා මචං සීයාගේ හරිලත් අවුරුදු 3ක් විතර නේද? මගුලක් කතා කරන්නේ ඇහැ ගෑනි උඹලා මොනවද බං පැල් රැක්කේ යකෝ අපේ සීයලා මචං ඒ කාලේ පැල් රැකපු විදිය මං කියලා දෙන්න යන්නේ උඹලට අහගන්න අපේ සීයා මචං ගියා ඉස්සරම් පැලට යද්දි මචං හිටියා කොටි අහගන්න උඹ කියන එක මචං කොටි ඇවිල්ලා මචං අපේ සීයාගේ බත් එකක් කනවා හරි ආම්බලා යකෝ උටත් පැල් රකින්න කියලා දුන්නේ මම බලපන් ඌ කල්තිය යන උඹලාගේ නේද අලියාවොත් කනවාරක. අහගන්න විස්තරේ මෙහෙමයි පොඩ්ඩක් අහගන්න විස්තරේ යමන් බලට ගිහලා කතා කරමු. හරි හිටපන් බර කියලා දෙන්න බං යකෝ වංගෙන් උපදේශ ගනින් උපදේශ ගනින් තුට්ටක් උඹලා පැලට ගිහිල්ලා ওই සිද්ධිය වුණොත් එහෙම මගෙන් උපදේශ ගන්න. යාරින් කියලා දෙන්න. අපේ සීයා මචං ඒ දවස්වල මචං එන ගාම්බීර උපිල් දැල්ල හරිද? සීයා මචං මැරිලා දැන් ගොඩක් කල් අහගන්න සීයාගෙන කතා කරලා අහගන්න තුට්ටක් විස්තරේ හරිද? මේ අපේ සීයා මචං ඒ දවස්වල මචං එන උපිල් දැල්ල හරිද? සීයාගේ මල්ලි ගියේ මචං පැලට. ගිහිල්ලා ඉද්දි මචං සීයාගේ මල්ලි කියලා දැල්ල නෙමෙයි. කොටි එක්කගෙන මචං සීයා බය කරලා හැමදාම මචං බත් එක කනවලු හරි. බත් එක කනවලු සීයාට කියලා. සීයාගේ මල්ලිලු පැලට ගිරේ සීයා බය කරලු කොටියා බත් කන්න පැලටයි. බොරු කියන්නේ. සීයාගේ මල්ලි සීයා තමයි බං උඹලට කියන්නේ. එහෙම කියමන් තේරෙන්නේ. ඕකනේ බං කරන්න බෑනේ මෙතන. කියන්නේ යහගෙන හිටන් උඹලා ඉතින් අහන්නේ නෑනේ බං මම. යමයි අර අලිත් ඇවිල්ලා ඇති බං. හරි යමන්කෝ එළි වෙනකන් ඇහැරලා තින්න බෑ. ඒකට උවා කියපන් සේර. පැලට ගිහිල්ලා මම ඉස්තර කියලා දෙන්න. මගෙන් උපදේශ කනින්. මගෙන් උපදේශ කනින්. එළි වෙනකන් ඇහැරලා ඉන්න. බලන්න බං මොනවාද බං මගෙන් උපදේශයක් ගන්න දන්නේ නෑ බං. ඈ එකමට මගෙන් උපදේශයක් ගත්තා නම් මචං උඹලට හුම් වෙන්නේ නෑ. අපේ බං මෙව්වා පැල්ද බං බලපන් කැලෙත් ඇහිලා පැල් තියාගෙන ඉඳිහල් බං. මගෙන් යකෝ වහගනින් පැලක් තියාගෙන ඉන්න කොහොමද? අපි ඒසි පැල් වල නැක්කේ යකෝ මෙව්වා පැල් දෙකක් ඔබේ බලපන්. දැන් නෑනේ බං කැලේ වැහිලා පැලක් තියාගෙන ඉඳ බලංගු. චි ඒත් අර උන් දෙන්න බොන අර බල පැලට ඇවිල්ලා බොනවද යකෝ? චි දැන් නෑ බං. බලපංකෝ අදත් තොපි දෙන්නගේ වැඩේ බොන එක. මොකනවද බං ඔය බොන එකෙන් වෙන්නේ උඹලට ඔච්චර? අම්මට සිරි වරෙල්ලා අඩියක් ගහන්න වරෙල්ලා නෑද බං කාලකන් කිව්වා නේද හතුරටත් බොන්න දෙන්නේ නැහැ කියලා. හරි උන් හැමදාම බොන්නේ අද විතරයි අනේ යකෝ උඹලා හම් බොනවද බං? පැලක් රකින්නේ කොහමද බං උඹලා? යකෝ බොන්න නැතුව කොහමද කියපන් පැල් රකින්නේ? බෑනේ කරන්න බෑනේ. මගෙන් අහගනින් පැලක් බොන්න නැතුව මොන මිනිහද කියපන් බොන්න නැතුව පැල් රකින්නේ. එන අලිත් දුවනවා බොන. අයින් විලන් යකෝ අපි කාලා හිටියාම අලියාගේ හොඩෙන් හරි අල්ලලා ගන්න පුළුවන් යකෝ එහෙම නෙමෙයි යකෝ අහගනින් පැලක ඉන්නේ කොහමද කියලා දන්නවද බල? හැමදාම ගහන්න එපා බෑ. ඕක පුරුද්ද තියාගන්න බෑ. ඕක ජරා පුරුද්දක්. අර උඹලා ආපු හින්දාද දුන්නේ අද. මේ මොකද්ද බං බ්‍රෑන්ඩ් එකක්. මෙහෙ දියා මේ මචං මේක මචං ඇවිල්ලා මචං මොකද්ද බ්‍රෑන්ඩ් එක? අම්මට සිරි වොඩ්කා ගන්නේ. මේ ඔබලා දන්නවද වොඩ්කා එක මොකද්ද කවුද හදන්නේ කියලා දන්නවද? දන්නේ නැහැ. මේක මචං හදන්නේ අපේ බාප්පා. හරිද? මේක මචං මේ අපේ බාප්පාගේ කම්පැනියෙන් එන්නේ මේ බඩු. උඹලා මොනවද බං දන්නේ? අපේ බාප්පලා මේකට දානේවවත් දන්නවද? ඒක තමයි උඹලා බාප්පලා ගියපංග පොඩ්ඩක් ඔගේ සැර වැඩි කරලා අපිට තරම් කරේ සෝට වැලේ වෙන්න දෙන්න කියලා අප්පා. මේක මචං මං කිව්වනම් බලට කේස් එකක් මම ගෙන්නනවානේ බං. නැවේ දාලා එවන්නේ බඩු. දැන් නෑ බං. මේ උඹලා දන්නවද? මාත් එක්ක පැය ලකින්න අපු තමින්දයා මේ සොත් තුනයි ගැහුවේ ඩවුන්. අලියද වණ්ඩලුගේ කතාව. මේ වගේ කාලකන්නිත් එක්ක පැය ලකින්න හද බං. තොපිලත් පිස්සුනේ බං. මෙවුන් එන්නේ බං බලට වැඩක් නැහැ කියලා බං. තොපි යකෝ මේම පැය ලකින්න වැඩක් අපිට අපින් අහයනිල්ල පැල් රකින්න තෑලි. උඹලා මොන පිස්සෝද බං මේ පැලක් රකින්න දන්නේ චික් විතරයි. උඹ අපිට උගන්වන්න දෙපා යකෝ.
පැල්ලකින් අපි හැමදාම පැල්ලකින් නෑ තමයි. අහගෙන උඹලා ඔය පැලගේ බලම මූ නිදි. ඒ තමයි නැගිටපන් යකෝ. මේ නැගිටපන්. ආ ඩෝක් කරනවලු අපිට. උඹලගේ පැල නේ බං උඹලගේ පැල මොනවාද බං? අලි නෙමෙයි ආංගන පෙරේද අපිට ඩෝක් කරනවා. පම්පෝරිය නේද? අහගෙන අපි පැල රැක්කේ ඒසි පැල් වල යකෝ. අපිට දෙන්න දෙපා එව්වා. ටිකක් ඉන්නේ අපි පැලේ. ඕකාවුත් සම්පූර්ණ මාත් එක්ක තව එකෙක් ආවා බං. ඒ කවන් වලට චූ කරන්න ගියා කියලා ගියා කොහෙද දන්නේ? මොකද? සුනිලා වරේ උඩු සුනිලාද? දුවක් කියන්නේ ඕක ගහපන් අරන්. ඒ සුනිලා ඔබ සින්දු ගහන්න පුළුවන්. තොට් එකක් ගනින්, තොංගුව ගනින් ගහපන්. මේක කලන්නද? ඒක ගහමු සින්දුවක් ගහලා ගහමු ඒක ඈ. හරිද? ඔබ තොට් එකක් දාගනින්. බොංගෝ දීපා. ගනින් ගොංගුව. ඔක ඩිටක් දීපන් තමින් දෙව. ඉඳ ගන්න. එකක් ගහලා විවරක් කරා. අපි මොකද්ද ගහන අලුත් සින්දු? සින්දුවක් කියමු. මල් කුමාරේ ගහන. නෑ ඒක පාරණ එකයි. නෑ ඔබ ගහපන් රාජමාලිගේ. රාජමාලිගේ. රාජවිලා වගේ ජීවිතේ මගේ මම ගෙවනවා ඔනේ. ඉපදුනාට පස්සේ තාම මං මදාලන්නේ. අඬුවත් මට කිසිම දිනක කඳුළු වෙන්නේ නෑ. රාජමාලිගේ කුට්ටා රාජවිලා වගේ ජීවිතේ මගේ මම ගෙවනවා ඔනේ. ඉපදුනාට පස්සේ තාම මං මදාලන්නේ. අඬුවත් මට කිසිම දිනක කඳුළු වෙන්නේ නෑ. මම යන්න තමයි හිතන් ඉන්නේ ලෝකේ වටේ. මම ගියොත් යන්නේ කවදා හරි බුලුවෙක පිටේ. ඉතිහාසෙට නම තියාලා ලගාවට කොටි දමාලා. එම මිසක් කවදාවත් මම මැරෙන්නේ නෑ. රාජමාලිගේ නිලෝ දැන් තව වෙන සින්දුවක් ගහමු. නිසංසල සඩක් ඇතුමල් ගොඩක් පෙම්බර හදක් ළඟ සිට නැවතිලා ලගි අනුවෙලාවස වරදෙනියේ කුඹුර ළඟ ආගලා නන්දිගේ ගියා ඔබ මුතුමැණිකේ විතරම විතරයි රන්නනිකේ තමින්ද වැටුණා තෝවර තමින්ද ඕට බඩු මේ ආපල්ලෝ නැගිටපන් තමින්ද මේකට බොල වැවට ගියත් බම් මේ බීලා වැඩි වුණාම ටියුබ් එක පල්ලෙත් ඇදෙනවා මේ දැන් ඇති අපි සින්දු කිව්වනේ මේ අර පම්පෝරි සරා ඉන්නව නේද ඕක තන්කර පම්පෝරියා හරිද ඕක දැන් හිමීට ආවා සෙනිකව ගියා ඕක ගියේ මොකටද දන්නවද ඕකයි පැලට ඕක ගියේ නෑ ඕක ගියේ පැලට හරි ඒවා අපිට අදාළ නෑ තව බෝතලයක් තියෙනවා ගැහුවා අද එළි වෙනකම් මම පැල රැක්කා ගහමුනේ පිටායක ගහින්න වෙලා නෑ එහෙම ඔය බෝතලයක් තියෙනවා ඔච්චර දවස් අපි දෙන්න බැල රැක්කා අද ඔබලා දෙන්න මේක රැකපන් අර එහා ගම්මැද්ද කුඹුරක් තියෙනවා ඒක රකින්න ඕනේ අපි දෙන්නට දැන් හරි කිසි දෙයකට බය වෙන්න එපා අපි දෙන්න එළි වෙනකම් යක්කු වගේ හැරලා ඉන්නේ ඈ හැබැයි බීලා රැකිලා තිබ්බොත් අපි දෙන්න කන පලනවා අපි දෙන්න ඈ ඕකත් ගනින් යන්න අපි දෙන්න මේ ඔවත් ඩොට් එකක් ගහලා බලයද එපා අම්බ ගහපන් මේ උඹට ඩොප් ඈ ඇදිය ගන්න එපා මේ හැල්ලයිමු අරුන් දෙන්න ගියාද හරිද අපි දෙන්න යමු දැන් වෙලාව 9ට 10ට විතරයි. ඔව්. අපි මේ ඇලෙට්ට දාන්න උට්ටා.
12ට විතර නැගිටිමු. 12 විතර නැගිටමු. ඔව් ඈ? ඔව් ඇලට. මේක නැගිටලා ගහමු. ඔව් මේ හරි මේක අයියෙන් දියුවා. ඔබ බිම නිදාගන්න. මම බිම ඔබ පැලේ නිදා උඹ පවුනේ. මේ ඒක නෙමෙයි මේ 12ට ඇරපන්. හරි මේ තෝත් දෙකයි බෙස්ට් එකයි තියෙනවනේ. හරි. හරි. හරි ඈ. චුට්ටි ඇලට දව නිදා ගන්න මේ පාරුන්ගෙන් දන්නවනේ ඉතින් ආ. හරි බං මොකොන්ද බං අපි පැල් දැක්කනේ බං 12ට නැගිටිනම ඈ. හරි. උඹ මට නිින්ද ගියොත් උඹ කතා කරපන් ඈ. හරි ඈ. මේ අපි තව ටික වෙලාවකින් පැලට නගිමු. එනවා පොඩ්ඩක්. අපේ අර නැන්දලාගේ මේ බේබාදු දෙන්න තියලා පැල පැත්තෙන් සද්දයක් කරන ඔබට ඇහෙන්නේ නැද්ද? එහෙනෝ නේ බයි. අනිත් දන්නේ නැහැ. යමං බලන්නේ නැහැ. අනිවාර්යෙන් අර බෝතලෙත් දාලා උඩට නෙගිය තිකෝද දෙන්න. අද හොඳට වැඩක් කරන්නේ මම මම කිව්වේ ඔබට බා. අර කරේ දෙන්න හොඳට නීති. හොඳට දැන්නේදී. හරි. මුන්දෙන්න එන්න දවසෙත් ඉඳලා ඕක නම් කරන්නේ. මුන්දෙන්නට හොඳ පාඩමක් උගන්වන්නනේ. හොඳ පාඩමක් උගන්වන්න. මොකද ගන්නේ සුනිල දැන් අපි දැන් හොඳ නැහැ. ඒක තමයි. මොකද බං කරන්නේ නැත්තේ? ටෝච් අරන් යන්න. ඒ මදි. මුන්දෙන්නම හෙළුවෙන් ගෙදර යවන්න තරම් දෙකක් අරන් යන්න ගලවලා. හා. යන්න වරෙන් යන්න. අද්ද කරන්නේ නැතුව වරෙන් ඇහැරියොත් යන්න වෙන්නේ නැහැ. අරහේ අලියා ඉල්ල මිනිස්සු එලවනවා. මේ කම් නැතිව යන්න හොඳට බුද්ධි. ඔය හිටියා. මුන්දෙන්න තරම ගලවද්දි මුන්දෙන්න නැගිටීද? නෑ මීට අදපන් බෝතල් දෙකක් බීලා ඉන්නේ දෙන්නට හොඳට වෙරි. අය මීට ගනින් ගෝව. මීට අදපන් අර වෙන්නේ. අන්න එහෙම. අරගගේ එකත් ගලව ගත්තා. මුන්දෙන්නට හොඳට වෙරි බං. වෙරි ඔය වෙන්නේ නැද්ද? යම බලමුකෝ දෙන්න හෙට උදේට ගෙදර යන විදියේ. පාරන්නේ දෙන්නට ගොඩටම තාන්නවා. කෙලියෝ දෙන්න. ए නැගිටපන් කොයි අකුබගේ සරම සරම නෑනේ බල්ලු තෝගේ සරමත් නෑ සරත් නෑ තෝගේ සරමත් නෑ දැන් ගෙදර යන්නේ කොහමද යකෝ ඈ යකෝ දැන් ඇඳන් හිටපු සරම් දෙකක් නෑ ඒ මදිවට බෙස් සීට් එකක් නෑ බලපන් ඒ මැදේ ටෝච් එකක් නෑ දැන් කොහමද බල්ලෝ ගෙදර යන්නේ යමන් කෙහෙල් කොළ දෙයක්වත් අහගෙන එන කරන්න දෙයක් නෑ මොකද බං මේ කැත වැඩේ කරපු එක බං ඈ තරමත් නෑ බං ඈ බලපන්කෝ මොකද බං මේ කැත වැඩේ කරපු එක බලපන් ගම මැදින් දැන් කොහමද යන්නේ ඒක කොහමද කරපු එකට එලක් වෙන්න බං එන්නම ගාපිය බලපන් නරේ කීදෙනෙක් දැන් මාන්නක් ගන්න බල්ලා කොට දෙයක් ඈ ඔක්කොම ඉවරයි ගාන දැක්කොත් උගලුත් තියනවා වෙන්නේ